ආයුබෝවන් සියලුම channel එකට පිළිගන්නවා සාදරයෙන්. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ Samsung phone එකේ කොහොමද double touch on කරගන්නේ off කරගන්නේ කියලා. ඉතින් මේක සාමාන්‍ය phone එකටම එද්දී phone මේක off වෙලා තමයි එන්නේ මේ option එක. මෙහෙම වැඩ කරන්නේ නැහැ. double touch එක අනිවාර්යෙන් මේ button එක use කරන්න වෙනවා ඔයගොල්ලන්ට phone එකේ screen එක off කරන්න on කරන්න මේ button එක use කරන්න වෙනවා. ඉතින් මේ button එක use නොකර අපිට මේ ෆෝන් එකේම ඔප්ෂන් එක එවලා තියෙනවා මේක ඩබල් ටච් එකෙන් ඩිස්ප්ලේ එක ඔෆ් කරගන්නයි ඔන් කරගන්නයි. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ සෙටින් එකට යන්න. මේ Samsung වල තමයි මේ විදිහට එන්නේ. අනිත් ෆෝන් වලත් මේ ඔප්ෂන් එක එනවා. ඒක එන විදිහ වෙනස් වෙනවා. ඒක ෆෝන් එකට වෙනස් ඒක. ඉතින් අපි බලමු Samsung A21s එකේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. සෙටින් වල මෙන්න මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් advanced features කියලා එකක් තියෙනවා. මේකට යන්න. මේකට ගියාට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ motion and gentleness කියන එක ඒකට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා double tap to turn on screen කියන එක. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ double tap කරපුවාම phone එකේ screen එක on වෙනවා. අපිට එතනම තියෙනවා double tap to turn off screen කියලා. ඒ කියන්නේ phone එකේ screen එක off කරගන්න මේ tick එකේ දාපුවාම මේ දෙකම අපේ වැඩේ වෙනවා. අපි මම මේ විදිහට දෙකම on කරගන්නවා. මේක phone එකට එද්දී off වෙලාමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ ඔන් කරගන්න මේ විදිහට ඔයගොල්ලන්ට ගොඩක් පහසු වෙයි. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ විදිහට වැඩේ වෙනවද කියලා. දැන් මම බටන් එක යූස් නොකර මේක මේ විදිහට ඩබල් ටච් කරනවා. එතකොට ඕෆ් වෙනවා ඩිස්ප්ලේ එක. ඉතින් මම මේ විදිහට ආයෙ ඩබල් ටච් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ විදිහට ඔන් වෙනවා. ඉතින් මේක සුපිරිම මේ ට්‍රික් එකක්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. තවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ජය වේවා.